දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාව මෙන්ම සජීවී සංගීත ක්ෂේත්‍රය එකලු කළ ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා පසුගිය දිනක මරණයට පත් වුණා. මේ යන විට 48 වෙනි වියෙහි පසු ඒ මහතා කාලයක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගියා. රුක්මන් අසිතගේ අභාවයත් සමග මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ආందోලනාත්මක හඬපට කිහිපයක් මේ දිනවල හුවමාරු වෙමින් පවතිනවා. එහි රුක්මන් සහ ඔහුගේ බිරිඳ අතර සිදු වූ බව කියන සංවාද කිහිපයක්ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් YouTube නාලිකාවක් සමග අදහස් දක්වමින් රුක්මන් අසිතගේ බිරිඳ තමන්ට එල්ලවන චෝදනා සහ විවේචන පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙසේයි. මට රුක්මන්ව වලින් නැගිට්ටලා කියව ගන්න බෑ. නමුත් ජීවිතයට ඉඩ දෙන්න ප්‍රෝග්‍රෑම් එකේ පැහැදිලිව රුක්මන් කියනවා ගෙදර අය මාව කවුරුත් බැලුවේ නැහැ. එයාලා මගේ විවාහයට පවා විරුද්ධ වුණා. මාව හැමෝම මගහැරියා. නන්දා තමයි බැලුවේ කියලා. ආන්ටි තමයි සුපර් ස්ටාර් වෙනකන් රුක්මන්ව ගෙනාවේ. මමයි රුක්මනුයි ආදරය කරලා බැන්දි. අපි දෙන්න අතර උඹ නොදකින් කියාගෙන නැහැ කියන්න බෑ. රණ්ඩු සරුවල් වෙලා තිබෙනවා. රණ්ඩු වෙනකොට ඔබතුමී ඔබතුමා කියලා රණ්ඩු වෙන්නේ නැහැ. අපි රණ්ඩු වෙනකොට පරුෂ වචන කියා ගන්නවා. මට පහර දීලාත් තිබෙනවා. මම මේවා කියන්න හිතුවේ නැහැ. නමුත් අද කියන්න වෙනවා. හැබැයි මගේ හිතේ එයා ගැන වෛරයක් නැහැ. ළමයා නිසා අපි එකඟතාවයකට ආවා. අපි දෙන්නගෙන් කවුරුත් ගෙදරින් එළියට යන්නේ නැහැ කියලා. මැරෙන්න දවස් කිහිපයකට කලින් රුක්මන්ගේ ෆෝන් එක නැති වුණා. පස්සේ අපි සිම් එක කැන්සල් කරගත්තා. හොඳ වෙලාවට සංවාද හැරෙන්න වෙනත් පුද්ගලික දේවල් ඒක ඇතුලේ තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපිටත් රුක්මන් ගිය තැනටම තමයි යන්න වෙන්නේ. යනුවෙන් රුක්මන් අසිතගේ බිරිඳ විසින් YouTube නාලිකාවකට එලෙස පවසා තිබුණා. ඉතින් මෙම හඬපට සම්බන්ධයෙන් රුක්මන් අසිතගේ මව සහ සොහොයුරියත් යම් අදහස් දක්වා තිබුණා. පසුගිය දිනක එම හඬපට සම්බන්ධයෙන් රුක්මන් අසිතගේ මව විසින් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. මගේ පුතා මැරෙන්න කලින් අපිට හොඳට සැලකුවා. ඒ වගේම එයා ගොඩක් හොඳට සල්ලි හම්බ කරා. සල්ලි හම්බ කරපු කාලේ අපිට දුන්නා කියලා තමයි රුක්මන් අසිතගේ බිරිඳ විසින් එලෙස පවසා තිබෙන්නේ. ඉතින් මේ හඬපට එක්ක පැහැදිලිවම පෙන්නනවා මේ දෙන්න සතුටින් හිටියේ නෑ වගේ. ඉතින් ඒ දෙන්න ආදරය කරලා තමයි බැන්දේ. අපි මුලින් කැමති වුණේ නැහැ. නමුත් රුක්මන්ගේ කැමැත්තට අපි ඉඩ දුන්නා. නමුත් අවාසනාවන්ත ලෙස එයා අසනීප වුණා. ඉතින් වයස යන්නත් කලින්ම එයා මරණයට පත් වුණා. ඉතින් අපි ගැන කිසි දෙයක් කතා කරන්න කැමති නැහැ. නමුත් රුක්මන් ගැන අපිට හරිම දුකයි යනුවෙන් රුක්මන් අසිතගේ මව සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් රුක්මන් අසිත දැන් මිය ගොස් හමාරයි. මේ ගැන කතා කරලා වැඩක් නැහැ කියලා තමයි රුක්මන් අසිතගේ බිරිඳ නම් ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් මේ හඬපට සම්බන්ධයෙන් ඇය අදහස් දක්වා තිබුණේ එලෙසින්. ඉතින් රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.